ඔන්නවා ඩයිල් එක. පෙනුම නිකම් මුගටියෙක්ගේ වගේ වුණාට මේ සතා ලෝකින දරුණුම නිර්භීතම සහ පට්ටම මොලයක් තියෙන සත්තුන්ගෙන් එක්කෙනෙක්. ඒ තමයි හනී බැජර්. බයක් නෑ, තරහක් නෑ, පරදින්න බෑ. මේක තමයි හනී බැජර්ගේ ජීවිත දර්ශනය. කිසිම විදිහකට පරාජය බාරගන්න අකමැති, ඒ වගේම මිනිස්සුන්ටවත් නැති ආත්ම විශ්වාසයක් තියෙන පුංචිම පුංචි ඩයල් එක ගැන රස කතා ගොඩයි. ඒ වගේම මෙයාලව කූඩුවල දාලා වහල එහෙමනම් තියන්න බෑ. මොකද මෙයාලා දන්නවා ඒ කූඩුවෙන් පනින්නේ කොහොමද කියලා. මෙයාලා හිරගෙවල් වලින් පනින පැනිලි එක්ක ප්‍රිසන් බ්‍රේක්, එස්කේප් ප්ලෑන් වගේ TV සීරීස් ෆිල්ම් නෑ එක්ක ඕනේ නෑ. මෙයාලට විෂ ශර්පයෙක් දෂ්ට කළත් අමුතු ගානක් නෑ. මේගොල්ලන්ගේ හැම ඊටාම ඝනකම නිසා වෙඩි උණ්ඩයක්, සර්පයෙක්ගේ විෂ දල වගේ ඒවා ඇතුල් වෙන්න හරි අමාරුයි. ඒ නිසා සර්පයෝ ගැන who cares? ඇත්තටම මෙයාලා කොච්චර නිර්භීතද කිව්වොත් කිසිම සතෙක්ට බය නැහැ. සිංහෙක් දැක්කත් අනේ මට බය හිතෙනවා කියලා ලැජ්ජාවට පත් වෙන වැඩ මෙයාලා කරන්නේ නැහැ. මම කාටවත් බය වෙන්නේ නැහැ කියන මයින්ඩ් එකෙන් තමයි මෙයාගේ මුළු ජීවිතේම ගත කරන්නේ. හරි. ඔයාලා හිතන්නේ මේ සත්තු මීපැණි කන්න නිසාද මේ නම ලැබුණේ කියලා, හනී බැජර් කියන. රයිට්. ඒක එහෙම තමයි. මේගොල්ලෝ මීපැණි වලට ආසයි. මේගොල්ලෝ මී වද හොයාගෙන ඒවා සුද්ධ කරලා මීපැණි කන එක පොඩ්ඩක් ආතල් වැඩක්. ඒ වගේම මෙයාලට මේ වැඩේටම සෙට් වෙච්ච සුපිරි පොරක් ඉන්නවා. එයාගේ නම තමයි හනී ගයිඩ් බර්ඩ්. හනී ගයිඩ් බර්ඩ් තමයි මේගොල්ලන්ට ප්ලේසස් ටික පෙන්වන්නේ අන්න අතන තියෙනවා මී වදයක් කියලා. හරියට අර ඔයාලගේ WhatsApp එකට පැණි වීඩියෝ එවන යාළුවා වගේ. මේ කුරුල්ලා ප්ලේස් එක පෙන්වුවාම අපේ ලොක්කා ගිහින් මී වදේට වැඩේ දෙනවා. ඒ දීලා ඇත්ති වෙන්න පැණි කාලා අර පොට් එක පෙන්නපු යාළුවටත් එයාගේ ෂෙයාර් එක දෙනවා. මරු නේද? සුද්දෝ මෙයාලට හනී බැජර් කියලා කිව්වට ඇත්තටම මෙයාලා අයිති වෙන්නේ මුගටියන්ගේ පවුලට. මෙල්ලිබෝරා කපෙන්සිස් කියලා විද්‍යාත්මක නමක් තියෙනවා. ලොකු නමක් නේ. හැබැයි සරලව කිව්වොත් පට්ට දඩබ්බරකාර කොල්ලෝ සෙට් එක. හුඟක් වෙලාවට මේගොල්ලෝ කැමති තනියම ඉන්න. ගෑනු හනී බැජර් සත්තු හරි හොඳ අම්මලා. දරුවන්ට ගොඩක් ආදරේ. ඒ වගේම හැම දෙයක්ම උගන්වනවා. ගොදුරු අල්ලන්න, බිම හරන්න, මී වදවලට ඇටැක් කරන්න, මේ හැම දෙයක්ම ළමයින්ට උගන්වන එක තමයි අම්මලාගේ රාජකාරිය. මේගොල්ලන්ගේ කෑම රටාව ගැන කිව්වොත් හම්බෙන ඕන ජරාවක් කනවා. මීපැණි විතරක් නෙමේ පොඩි පොඩි සත්තු, බිත්තර, පොළොවේ ඉන්න පණුවෝ, ගෙම්බෝ, ලොකු සර්පයෝ, මීයෝ, ඒ වගේ ඕන දෙයක් මේගොල්ලන්ගේ බඩට යනවා නම් මේගොල්ලෝ දාගන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලන්ට ගෙවල් හදන්නත් පුදුම හැකියාවක් තමයි තියෙන්නේ. මේගොල්ලන්ගේ නියපොතු ටිකක් දිග නිසා ඒ වයින් පොළොවේ ලොකු වලවල් හාරලා ඒවැ ගෙවල් හදනවා. පැය භාගකින් විතර සාමාන්‍ය ලොකු වලක් හාරගන්න මේගොල්ලන්ට පුළුවන්. මේගොල්ලෝ ඉන්නේ අප්‍රිකාව වගේ ටිකක් වියලි කාලගුණයක් තියෙන පැතිවල. ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ බොහෝ ප්‍රදේශවලත් මේගොල්ලෝ ඉන්නවලු. හැමතැනම වගේ මෙයාලට තියෙන ලොකුම ප්‍රශ්නය මිනිස්සු තමයි. මොකද මිනිස්සු මේගොල්ලන්ගේ වාසස්ථාන විනාශ කළා මේගොල්ලන්ගේ හැම අරගෙන ලොකු ලෙදර් ප්‍රොඩක්ට් හදනවා කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. මම දැන් ඔයාලට කියන්න යන්නේ ලෝකෙ ඉන්න ප්‍රසිද්ධම හනී බැජර් ගැන. මෙයාගේ නම ස්ටොෆෙල්. දකුණු අප්‍රිකාවේ තත්ත්ව අභයභූමික ජීවත් වන ස්ටොෆෙල් සුපිරි පලායාමේ ශිල්පියෙක්. ස්ටොෆෙල්ට නිදහස ගැන අසීමිත ආසාවක් තිබ්බා. ඔහුට නිදහසේ හැසිරෙන්න ඉඩ දුන්නේ නැති නිසා පොර කරේ හැම වෙලේම කූඩුවෙන් පැනලා යන එක. එක්කෝ තාප්පේ උඩින් පයින්නෝ, එහෙම නැත්තම් යටින් යනවා, එහෙම නැත්තම් තියෙන ලොක් එකක් හරි ගලවගෙන යන්න තමයි පොර try කළේ. ඔයාලා විශ්වාස කරන්න නැති වෙයි ස්ටොෆෙල් හොඳින් සැලසුම් කරලා පලා යනවා. එක වතාවක් ඔහු ගල් ගෙනල්ලා එකින් එක තියලා පඩි පෙලක් වගේ හදලා පැනලා ගියා. තවත් වෙලාවක ස්ටොෆෙල්ගේ කූඩුවක තිබිච්ච අතු ටිකක් එකතු කරලා ඒකෙනුත් ඉනිමකක් හදාගෙන පැනලා ගියා. ඒ විතරක් නෙමෙයි ස්ටොෆෙල් දන්නවා කොහොමද කූඩුවේ දොර අරින්නෙත් කියලා. පස්සේ කාලෙක මේ කරදරෙන් මෙයාව බේරගන්න ඕන නිසා ස්ටොෆෙල්ට වයිෆි පොජ්ජකුත් ගෙනහල්ලා සෙට් කරා. අන්තිමට උනේ පොරටම තක සෙට් වුණ වයිෆ් දෙන්නත් එක්කම එකතු වෙලා කූඩුවෙන් පැනලා ගිය එක තමයි. පොඩි පුදුමකට වගේ තියෙන්නේ ස්ටොෆෙල් හැමදාම පලා යන්නේ වෙනත් සත්තුන්ව බලන්න. එකපාරක් පොර ගියා හිවල්ලු ඉන්න ප්‍රදේශයකට. තව පාරක් ගියා සිංහය කොටි ඉන්න පැත්තකට. පොරට ආසැති සමහර විට කම්මැලිකමට මුං එක්ක පොඩි වලියක් හරි දාගෙන බලන්න. ස්ටොෆෙල්ට පොඩි දඟකාර ගතියකුත් තිබ්බා. එක දවසක් ඔහු සත්තු උද්‍යානයේ බාරකරුවන්ගේ නිවසට ඇතුළු වෙලා ඒගොල්ලන්ගේ උරිස් උඩ නැගලා සෙල්ලම් කරා. තවත් දවසක් කාර්යාලේ ලියකියවිලි පෑම් පොත් ඔක්කොම තැන් වල විසික් කරලා ආතල් එකක් දැම්මා. ඉතින් හනී බැජර් කියලා කියන්නේ සෝබාදහම නිර්මාණය කරපු පුදුමාකාර සත්ත්වෙක්. මේගොල්ලන් අපිට ලංකාවේ දකින්න හම්බෙන්නේ නැති වුණාට මේහා සමානම හැඩහුරුකම් තියෙන සතෙක් තමයි මුගටියා කියලා කියන්නේ. මේගොල්ලෝ නම් ඉතින් ලංකාවේ උන්තරන් ඉන්නවනේ. එහෙනම් ඕගොල්ලන්ට මේ ආතල් පොර ගැන ගෙන ආපු වීඩියෝ එක මෙතනින් ඉවරයි.
මේ වගේම තව ආතල් දේවල් දැනගන්න අපේ YouTube channel එකත් එක එකතු වෙලා ඉන්න. ඒකට වාට කරන්න වෙන්නේ subscribe button එක ඔබන එක විතරයි. Thank you හොඳේ. ආයි හම්බෙමු. Bye.